පෙරවන් සරණයි මේ බලා ගන්න මම මුලින් දානවා මේ මෙයාගේ මුලින් තිබ්බ තත්ත්වය ඊටාම දරුණු තත්ත්වයක් තිබුණේ ඔළුවේ පොතු කබර ඇවිල්ලා ඊටාම භයානක තත්ත්වයකට ගිහිල්ලා තිබුණා. දැන් බලන්න දැන් මාසයක්ද? ඔව් මාසයක්. මාසයක් ඇතුළත මේ අපි කරපු ප්‍රතිකාරات එක්ක දැන් පේන්නෙම නැතුව යන මට්ටමට ඒක නැති වෙලා තියෙනවා. බලන්න දැන් මේ පොඩි ලාවට ලපයක් විතරයි තියෙන්නේ. දැන් බලන්න මේ කොණ්ඩේ කපාගෙන ඇවිල්ලා තියෙනවා. මේක පෙන්වන්න වීඩියෝ එකක් දාන්නම කිසිම බෙහෙතකින් හරි ගිහිල්ලා නැති එක. දැන් බලන්න කොච්චර සෝයක් ලැබිලා තියෙනවද කියලා තකහණිය ඇවිල්ලා තියෙනවා. මේක පෙන්වන්න මේ සෝය. ඉතින් ඒක තමයි කළගුණ සැලකීම කියන්නේ. ඉතින් මේක බලා ගන්න මේ පොතු කබර කියලා කිව්වට මේවා තමයි අණවින කොඩවින වසවිස කියන දේවල්. මිනිස්සු කවුරු හරි කියනවනම් එහෙම දේවල් නැහැ කියලා මේ වීඩියෝ එක පෙන්වන්න කනට එකක් ගහලා පෙන්වන්න ඒ අණවින කොඩවින වසවිස කියන දේවල් තියෙනවා. ඒව අයින් කළා තමයි මේ හොඳ කරලා තියෙන්නේ කියලා. එතකොට මේ ප්‍රතිඵල පෙන්නලා තමයි මේ කතා කරන්නේ. ඊටාම භයානක තත්ත්වෙට තිබ්බා. ඔළුවේ විතර තිබුණේ. ඇඟේ හැමතැනම තිබිලා තියෙනවා. එතකොට පිටෙත් තිබුණාද? ඔව්. පිටේ චුට්ටක් බලන්න. ඇඟේ හැමතැනම තිබිලා තියෙනවා. දැන් ඒව මැකිලා ගිහිල්ලා තියෙනවා. ඔන්න බලන්න ඒ පැල්ලම් විතරයි ලාවට තියෙන මේක මාස 6-7ක් යනකොට මේව මැකිලා යනවා. ඉතින් මේ ඇඟ පුරාම තිබිලා වැඩිපුරම දරුණුට තිබුණේ ඔළුවේ. එතකොට බලන්න සෑහෙන්න මේක දැන් 99%ක්ම ඉවරයි. අර පොඩි ලපයක් විතරයි තියෙන්නේ. මිනිස්සුන්ට මූණ දෙන්න බැරි තත්ත්වකින් ආවේ. නමුත් දැන් ඊටාම සතුටින් ජීවිතයට මූණ දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේවා ෂෙයා කරලා දැනුවත් කරන්න. ඉතින් මේ දේවල් අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. කට්ටිය කවියාරු ගැහුවට එහෙම දේවල් නැහැ කියලා. වෛද්‍යරුන්ට හොද කරන්න බෑ. මේවා හොද කරන්න බැරි දේවල් අපි හොද කරලා පෙන්නලා තියෙනවා. කොච්චර බෙහෙත් දුවත් හොද කරන්න බැරි නම් පරිශ්‍රණයට අහු වෙන්නේ නැත්නම් ඒ වගේ මිනිස්සුන්ට තැනක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ ස්ථානේ පිහිටෙව්වේ. අපි ඔය ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. ෂෙයා කරලා දැනුවත් කරන්න. ඊටාම හොඳ ප්‍රතිඵල හම්බෙලා තියෙනවා. දරුවන් සරණයි.